අයිබෝවන් හැමෝටම අද මං කතා කරන්න යන මාතෘකාව ගැන ඔයාලා දැනටවත් දන්නවා ඇති. පින්තූරේ දකිනකොට මේ ශාකය පිළිබඳ. මේ ශාකය මීට අවුරුදු 10ක 10ක් 15ක් වගේ අතර ලංකාවේ වගේ මුළු ලෝකෙම ගොඩක් ජනප්‍රියත්වයට පත් වෙච්ච ශාකයක්. මේකට ලංකාවේ නම් අපි කිව්වේ මණිගහ. එහෙම නැත්නම් ෆෝචූන් ප්ලාන්ට් වාසනා ගහ. එහෙම නැත්නම් රේවන් ඉසෙඩ් ශාකය. නැත්නම් මේකට අයි කියපු නමක් තමයි සැන්සිබා ජෙම් ප්ලාන්ට්. ඒ වගේ. ඉතින් මේ ශාකය මේ සාමාන්‍යයෙන් 2012 15 වගේ අතර කාලේ ඉතා විශාල මුදලකට අලෙවි වෙච්ච ශාකයක්. ඒ වගේම මේ ශාකයේ තිබ්බේ ගොඩක්ම ඇත්තම කිව්වොත් ගොඩක්ම ධනපති පන්තියේ ගෙවල් වල. කියන්නේ ඒ තරම් අධික මිලකට තමයි මේ ශාකය විකුණුනේ. ඒ වගේම මේ ශාකය ඇත්තටම පත්‍රවල ලොකු විශේෂත්වයක් තියෙනවා. ඇහැට ලොකු ආකර්ෂණයක් තියෙනවා. ඒක නිසා මේ ශාකය ලොකු ජනප්‍රියත්වයකට පත් වෙලා පසු කාලීනව ක්‍රමයෙන් ඒ ජනප්‍රියත්වය නැති වෙලා ගිය ශාකයක්. මේ ශාකයේ විශේෂත්වය ගැන කතා කරොත් මේකේ කොළ මුලින් මෙන්නේ ආවේ ලා කොළ පාටට. පසු කාලීනව මේක කළු පාට ශාකයකුත් ආවා. මේක ඇත්තටම දිලිසෙන ලස්සන ගොඩක් හයිය කොළයක් තමයි ශාක පත්‍රයක් තමයි තියෙන්නේ. මේකට මේ රෙවන් කියන නමත් ලැබිලා තියෙන්නේ. කපුටා කියන නම තමයි ඒකේ තේරුම. ඉතින් ඒකත් එක්ක තමයි ඒ නම හම්බෙලා තියෙන්නේ. මේක ඇත්තටම ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක්. ඒ වගේම මේ ශාකය අතුමගින් පැල කරගන්න පුළුවන්. ඒ වගේම අලමගින් පැල කරගන්න ක්‍රමයකුත් තියෙනවා. නමුත් පසු කාලීනව මේ ශාකය සතුන්ට ඒ වගේ පොඩි ළමයි කෑවහම ජීවිත හානි වෙලා තියෙනවා කියලා කියනවා. වගින් අන්තර්ජාලයේ සඳහන් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ ශාකය මිලදී ගැනීම ගොඩක් අඩු වෙලා දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් දැක ගන්නත් විකුණන්න වෙළඳපොලේ දැක ගන්නත් නැති ශාකයක් වෙලා තියෙන්නේ. එතකොට මේ ශාකය ඇත්තටම මේ ගොඩක් කාර්යබහුල රැකියාවකට යන කෙනෙක්ට උනත් හරි ලස්සනට හදා ගන්න පුළුවන්. මොකද ජලය එහෙම ලොකුවට ඕන වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සති දෙකකට සැරයක් වගේ ජලය දැම්මම ඇති. ඒ වගේම හොඳටම පස වේලුනහම විතරක් ජලය දැම්මහම හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ ශාකයට. ඒ වගේම හිරු එළියත් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේ ශාකයට. මොකද ඝන පත්‍රයක් මේ ශාකයේ තියෙන්නේ. ඒක නිසා අඩු ආලෝකයේ උනත් ඒ කියන්නේ ගෘහාශ්‍රිතව ගෙදර ඇතුලේ උනත් හදන්න පුළුවන් ශාකයක්. ගොඩාක් ලස්සනට මේක හැදෙනවා ගේ ඇතුලේ. ඒ වගේම පස වතුර රැඳෙන්නේ නැති වැලි මිශ්‍ර පසක් තමයි මේකට වඩාත්ම සුසු වන්නේ. ඒ වගේ මේ ශාකයේ වාසි ගැන කතා කරොත් මේ ශාකය ලස්සන විතරක්ම නෙවෙයි. ඇත්තරම ගෙයක් ඇතුලේ ඉන්ඩු ප්ලාන්ට් එකක් විදිහට මේ ශාකයේ අපි හිටෙව්වොත් ඇතුලේ ගේ ඇතුලේ තියෙන වාතාශ්‍රය පිරිසුදු කරන එයා පියුරිෆයින් වෙන්න ලොකු උදව්වක් වෙන ශාකයක් කියලා සඳහන් වෙනවා. ඒක විද්‍යාත්මකව හොයාගෙන තියෙනවා. ඒ වගේම මේකේ මේ ශාක පත්‍ර බව හරිම ලේසියෙන් ශාක පත්‍ර වගේ හරිම ලේසියෙන් බෝ කරගන්න පුළුවන් ශාකයක්. ඒකත් අමතර වාසියක්. අවසාන වශයෙන් මේ ශාකය ගැන කතා කරන්න හිතන්නේ මේ ශාකය නිවසට ඇත්තටම අමුතුම පේනුමක් එකතු කරගන්න පුළුවන් ශාකයක්. මොකද ඒ කාලේ සාමාන්‍යයෙන් 2012 15 වගේ අතර කාලේ මේ ශාකය නිවසේ ඉදිරිපත්ස බිත්තිය ගෑවෙන්න තියෙනවා නම් ගෙදරට වාසනාව ගෙනෙන ශාකයක් විදිහට තමයි හැඳින්වුනේ. ඒකත් එක තමයි මේක ජනප්‍රියත්වයට පත් වුණේ අප රටේ. ඒකත් එක්ක ඇත්තට මේ ශාකය ගොඩක් ආකර්ෂණයක් තියෙන ලස්සන ශාකයක්. ඉතින් තවත් මේ වගේ ශාක ගැන තොරතුරු දැනගන්න අපේ channel එක
සබස්ක්‍රයිබ් කරගෙන යන්න. ඒ වගේම ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න. ස්තුතියි.